අපි අද බලමු පුතේ රසායනික කර්මාන්ත පාඩමේ තියෙන ෆොස්ෆේට් පොර නිෂ්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය ඕනම කරන තීරි කාරණා ටික. හරි. මේවයි. අපි මුලින්ම බලන්න ඕනේ මේ ෆොස්ෆේට් පොර කියන එක අපි නිෂ්පාදනය කරන්න හේතුව මොකක්ද කියලා. හරි. අහගන්න. මේවයි. අපි ඔය ශාක ගත්තාම ශාක වලට විවිධ පෝෂක මූලද්‍රව්‍ය ඕනනේ. හරි. ශාක වලට ඕන එක පෝෂක මූලද්‍රව්‍යයක් තමයි ෆොස්ෆරස් කියලා කියන්නේ. හරි. ෆොස්ෆරස්. එතකොට මේ ෆොස්ෆරස් ශාක වලට ලබා දෙන්න තමයි අපි ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්නේ. හරි. ඔන්න මතක තියාගන්න. ශාකයට ෆොස්ෆරස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න හරිද නිෂ්පාදනය කරන පොර වලට අපි කියනවා ෆොස්ෆේට් පොර කියලා. හරි. ඊට පස්සේ බලන්න ඕනේ අපි ලංකාවේ ෆොස්ෆේට් පොර හදන්න භාවිතා කරන්නේ මොකක්ද කියලා කලින්. හරි. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලෝ ලංකාවේ ෆොස්ෆේට් පොර හදන්න භාවිතා කරන ඛනිජය තමයි ඇපටයිට්. ඇපටයිට්. ඒතර ඇපටයිට් කියන ඛනිජය තියෙන එප්පාවල ප්‍රදේශේ. හරි. ඒතර ඇපටයිට් වල රසායනික සූත්‍රය ලිව්වොත් මෙහෙම ලියන්න පුළුවන්. කැල්සියම් 5යි. හරි. ෆොස්ෆේට් 3යි X කියලා. හරි. එතන ඕක තමයි අපි ඇපටයිට් වල පොදු සූත්‍රය. හරි. කැල්සියම් 5කුයි ෆොස්ෆේට් 3කුයි X 6කුයි. හරි. එතන මේ X කියලා දාලා තියෙන පුතේ පොදුවේ ඒ කියන්නේ X කියන කාණ්ඩ වෙනස් වෙනවා. හරි. එතන මේ X වෙනුවට ಜಾති තුනක් සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ඔය X කිව්වහම එකක් තමයි Cl-. හරි. ඊට පස්සේ F- අනිත් එක OH-. හරි. ඔහම X වෙනුවට ඔය ಜಾති තුන සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට අපි ලිව්වොත් ඇපටයිට් කියන එක මෙහෙම වර්ග 3කින් ලංකාවේ බලා ගන්න පුළුවන්. කැල්සියම් 5යි, ෆොස්ෆේට් 3යි, Cl කියලා තිබ්බොත් අපි ඒක නමක් කියනවා ක්ලෝරෝ ඇපටයිට්. ඔන්න ඔයගොල්ලෝ මතක තියාගන්න නම ක්ලෝරෝ ඇපටයිට්. ක්ලෝරෝ ඇපටයිට්. ඊට පස්සේ Ca5යි, PO4 ෆිටින් 3යි. හරි. OH තිබ්බොත් එම ඕකට නමක් කියනවා හයිඩ්‍රොක්සි ඇපටයිට්. හයිඩ්‍රොක්සි ඇපටයිට්. එන ඔන්න මේ නම මතක තියාගන්න. ක්ලෝරින් තිබ්බොත් ක්ලෝරෝ ඇපටයිට්. OH තිබ්බොත් එම හයිඩ්‍රොක්සි ඇපටයිට්. හයිඩ්‍රොක්සි ඇපටයිට්. ඊළඟට මේකේ F- තිබ්බොත් අපි කියනවා Ca5යි, PO4 ෆිටින් 3යි, F එක තිබ්බොත් අපි කියනවා ෆ්ලෝරෝ ඇපටයිට්. ෆ්ලෝරෝ ඇපටයිට්. හරි. එහෙනම් ඕගොල්ලෝ සාරාංශයක් වශයෙන් මතක තියාගන්න අපි ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්නේ ශාකවල ෆොස්ෆරස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න. හරි. එතකොට ලංකාවේ ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්න ගන්න ඛනිජය තමයි ඇපටයිට් ඛනිජය. පොදු සූත්‍රය ලිව්වොත් එම Ca5යි ෆොස්ෆේට් 3කුයි X කියලා තමයි ගන්න පුළුවන්. එතකොට එප්පාවල ඇපටයිට් නිදියේ ෆොස්ෆේට් හරිද? ඒ කියන්නේ ඇපටයිට් වර්ග 3ක් තියෙනවා. ඇපටයිට් වර්ග 3ක් තියෙනවා. එතකොට මේක ක්ලෝරෝ ඇපටයිට්, හයිඩ්‍රොක්සි ඇපටයිට් සහ ෆ්ලෝරෝ ඇපටයිට් කියලා. හරි. එහෙනම් අපි මේ පොර හදන්න භාවිතා කරන්නේ හරිද එප්පාවල ඇපටයිට්. ලංකාවේ ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්න භාවිතා කරන ඛනිජය තමයි එප්පාවල ඇපටයිට්. එහෙනම් ආයෙ ඔන්න මතක තියාගන්න ඇපටයිට් වර්ග 3 ක්ලෝරෝ ඇපටයිට්, හරි, හයිඩ්‍රොක්සි ඇපටයිට්, ඊට පස්සේ මොකද්ද ෆ්ලෝරෝ ඇපටයිට්. හරි. ඔන්න ඊළඟ කාරණය. මෙතන අපි තේරුම් ගන්න ඕන. හරි. ඊළඟ කාරණය තමයි පුතේ මෙන්න මේ ඇපටයිට් කියන එක. හරි. මේ කියන ඇපටයිට් කියන එක අපිට පොහොරක් වශයෙන් කෙලින්ම භාවිතා කරන්න අමාරුයි සමහර අවස්ථාවල. ඒ කියන්නේ ඇපටයිට් කියන එක හරිද කෙලින්ම අපිට ඔය කෙටි කාලීන භෝග සඳහා පොහොරක් වශයෙන් භාවිතා කරන්න අපහසුයි. හරි. ඒකට හේතුව තමයි මේ ඇපටයිට් ජලයේ දිවෙන ප්‍රමාණය අඩුයි. හරි. ඔක බලමු මොකද්ද කියලා. දැන් අපි මුලින් කතා කරානේ ෆොස්ෆේට් පොර හදන්නේ ශාක වලට අවශ්‍ය කරන ෆොස්ෆරස් අවස්ථාව සම්පූර්ණ කරන්න කියලා. ෆොස්ෆේට් පොර හදන්නේ ශාකයට ෆොස්ෆරස් දෙන්න. දැන් ඔයාලට බැලුවයන් පස්සේ මේ ඇපටයිට් කියන සංයෝගය ඇතුලේ ක්ලෝරෝ ඇපටයිට්, හයිඩ්‍රොක්සි ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට් කියන සංයෝගය ඇතුලේ හරි ෆොස්ෆරස් තියෙනවනේ. මේ තියෙන ෆොස්ෆරස් හරි මේක ගත්තොත් දැන් ෆොස්ෆරස් 3ක් තියෙනවා. මෙතන ෆොස්ෆරස් 3ක් තියෙනවා. ෆොස්ෆරස් 3ක් තියෙනවා. හරිද? එතකොට මේක ශාකයට දැම්මහම හරිද? මේකෙන් ෆොස්ෆරස් හම්බ වෙන්න ඕනනේ.
මේකෙන් phosphorus හම්බ වෙන්නේ නැත්නම් අපි පොර වශයෙන් ඒක යොදලා වැඩක් නැහැ. හරි. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සංයෝගය මෙහෙම්ම ගත්තොත් මේ ඇපටයිට් කියන සංයෝගය මෙහෙම්ම ගත්තට වැඩක් නැහැ. මේක ජලයේ දියන ප්‍රමාණය ගොඩක් අඩුයි. හරි. ජලයේ දියන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ තියෙන phosphorus එළියට එන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපිට ජලයේ දිය කරලා හරි සාමාන්‍යයෙන් වැඩි phosphorus ප්‍රමාණයක් ඉල්ලට ගන්න බෑ. එන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක් 0.5යි වගේ අතර ප්‍රමාණයක් තමයි phosphorus ඉල්ලට ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් 35ක් 40ක් විතර මේ ඇපටයිට් වල phosphorus තියෙනවා. හරි තිබ්බට අපිට එළියට ගන්න පුළුවන් හරිද 0.5යි අතර පොඩි ප්‍රමාණයක්. ඒ නිසා මෙන්න මේ ඇපටයිට් කියන එක හරිද කෙලින්ම කෙටි කාලන භෝග වලට යොදා ගන්න සුසු නැහැ. එහෙනම් මතක තියාගන්න ඇපටයිට් කෙටි කාලන භෝග වලට යොදා ගන්න සුසු නැති වෙන්න හේතුව තමයි ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාව අඩුයි. ජල ද්‍රාව්‍යතාව අඩුවම කියන්නේ මේක ජලයේ දිය වුණාට අපි ශාකයට එකතු කරාට පසට එකතු කරාට මේක දිය වෙලා phosphorus එළියට එන ප්‍රමාණය ගොඩක් මොකද්ද අඩුයි. ඒ නිසා දිගු කාලන භෝග වලට යෙදුවට අවුලක් නැහැ. අපිට ඔය පොල් ශාකය වගේ දිගු කාලන කාලයක් තිස්සේ තියෙන භෝග වලට යෙදුවට ප්‍රශ්නයක් නැහැ. එතකොට හිමින් කාලයක් තිස්සේ phosphorus ඒ ශාක වලට හම්බ වෙනවා. හැබැයි ඉක්මනින් අපි එකපාරක් දෙපාරක් වගේ පළදාව ගන්න ශාක සමහර ඒවා තියෙනවා. ඒවට මේක යොදලා හරියන්නේ නැහැ. ඒකට හේතුව ඒකට යෙදුවොත් එම මේ phosphorus අවස්ථාව සම්පූර්ණ කරන්න බැරි වෙනවා. හරි. එහෙනම් ඔය ලංකාවේ තියෙන ඇපටයිට් කනිජයෙන් phosphorus ටික එළියට ගන්න මොකක් හරි ක්‍රමයක් හදන්න වෙනවා. හරි මේ කියන ඇපටයිට් කනිජය අරගෙන පුතේ කුඩු කරලා කෙලින්ම ඇපටයිට් පොර නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තියෙන ඇපටයිට් කනිජය ඒ කියන්නේ ක්ලෝරෝ ඇපටයිට්, ෆ්ලෝරෝ ඇපටයිට්, හයිඩ්‍රොක්සි ඇපටයිට් කියන තුනම මේ කනිජය මේක කුඩු කරලා අරගෙන ඇපටයිට් පොර හදන්න පුළුවන්. හැබැයි ඔන්න මතක තියාගන්න ඇපටයිට් පොර හරියන්නේ නැහැ කෙටි කාලන භෝග වලට. දික් කාලන භෝග වලට අවුලක් නැහැ. එහෙනම් මේ ඇපටයිට් වලින් phosphorus එළියට ගන්න ක්‍රම මොනවා හරි තියෙන්න ඕන. හරි. එතකොට ඇපටයිට් වලින් phosphorus එළියට අරගෙන අපි පොරක් ඇදුවා නම් එළියට ගන්න පුළුවන් විදිහට නැත්නම් ඇපටයිට් ජලයේ දිය වෙන විදිහට අපි පොරක් නිෂ්පාදනය කරන අන්නේ පොර වලට තමයි අපි කියන්නේ phosphate පොර කියලා. එහෙනම් ඔය ඇපටයිට් ජලයේ දිය කරාන් පස්සේ ඒ කියන්නේ ඇපටයිට් විතරක් කුඩු කරලා ගත්තාන් පස්සේ එන පොර ඇපටයිට් පොර ඇපටයිට් වල ජලයේ දිය වෙන ප්‍රමාණය වැඩි වෙන්න මොනවා හරි දෙයක් කරලා පොර හැදුවොත් අන්න ඒවට අපි නමක් කියනවා phosphate පොර කියලා. phosphate පොර කියලා. එහෙනම් පුතේ මේ ඇපටයිට් කනිජයෙන් phosphate පොර නැත්නම් ඇපටයිට් කනිජයේ ජල ද්‍රාව්‍යතාව වැඩි කරගන්න ක්‍රම 4ක් අපිට භාවිතන්න පුළුවන්. ක්‍රම 4ක් භාවිතන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ පළවෙනි ක්‍රමයේ මතක තියාගන්න අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම. හරි. ඇපටයිට් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මේ ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාව වැඩි කරන්න පුළුවන්. ජලයේ දිය වෙන ප්‍රමාණය වැඩි කරලා අපිට අර phosphate පොරක් හදන්න පුළුවන්. අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම. ඒතර ඕගොල්ලෝ දන්නවා ප්‍රබල අම්ල තුනක් තියෙනවා. හරි එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික්. හරි අනිත් එක හරිද අපිට ගන්න පුළුවන් සල්ෆියුරික් H2SO4 අනිත් අම්ලේ ගන්න පුළුවන් HNO3. හරි ඔය ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ඇපටයිට් හරි අපිට ජලයේදී ජල ද්‍රාව්‍යතාව වැඩි phosphate පොරක් නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි දෙවෙනි එක තමයි සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම. Na2CO3 සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම. සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළත් අපිට පොර හදන්න පුළුවන්. ඇපටයිට් සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරවලා phosphate පොර හදන්න පුළුවන්. හරි තුන්වෙනි එක තමයි පුතේ ඔය ෆීට් වල තියෙන කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ෆීට් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. ෆීට් වල තියෙන කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරලා හරි අපිට phosphate පොර හදන්න පුළුවන්. හරි හතරවෙනි එක තමයි ලංකාවේ තියෙන khනිජයක් තියෙනවා උකුවල ප්‍රදේශයේ මැග්නීසියම් සිලිකේට්. හරි එතකොට Mg2 SiO4. එතකොට අපිට පුළුවන් උකුවල තියෙන මැග්නීසියම් සිලිකේට් එක්ක ප්‍රතික්‍රියා කරලා හරිද phosphate පොර හදන්න.
ඒතර ඇපටයිට්. එහෙනම් මතක තියාගන්න මම මේ කිව්වේ ඇපටයිට් කනිජයෙන් ෆොස්ෆේට් පොර හදන්න පුළුවන් ක්‍රම 4. අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම, සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම, ෆීඩ් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම, ඊට පස්සේ මැග්නීසියම් සිලිකේට් සමග ප්‍රතික්‍රියා කිරීම. හරි, දැන් මෙන්න මේ කාරණා 4න් අපි බලන්න ඕන ලංකාවේ කරන්න පුළුවන් මොනවද කියලා. මේ ක්‍රම වලින් කොයි එකද වියදමක් නැතුව ලංකාව තුල කරන්න පුළුවන් ක්‍රමය කියලා. හරි, ඒකට හේතුව පුතේ අපි අර කර්මාන්තයක් කරනකොට හරි අමුද්‍රව්‍ය තෝරා ගන්නකොට අමුද්‍රව්‍ය පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක තියෙන්න ඕන. ඒ වගේම විශාල වශයෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු මෙතෙන්ට අදාළව මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. ඔයා බලන්න මෙහෙම අම්ල සමග ප්‍රතික්‍රියා කරන එක ලංකාවේ කරන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අම්ල නිෂ්පාදනය කරන්නේ නැහැ. ලංකාවේ අම්ල නිෂ්පාදනය කරන්නේ නැති හින්දා අපි ඇපටයිට් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් එම අම්ල පිටරටින් ආනයනය කරන්න වෙනවා. අම්ල පිටරටින් ආනයනය කරන්න වැඩි මුදලක් වැය වෙනවා. එතකොට පොහොරේ මිල වැඩි වෙන හින්දා අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම ලංකාවේ කරන්නේ. සෝඩියම් කාබනේට් උත් එහෙමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැති හින්දා ලංකාව තුල සෝඩියම් කාබනේට් දාලත් අපි මේ ප්‍රතික්‍රියාව කරලා ඉවරලා ෆොස්ෆේට් පොර හදන්නේ. ෆීඩ් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරවන්නේ නැහැ. එහෙනම් හොඳම දේ තමයි ලංකාවේ තියෙනවා මැග්නීසියම් සිලිකේට් නැත්නම් සර්පන්ටයින් කියන ඛනිජය. එහෙනම් හොඳම දේ තමයි සර්පන්ටයින් ඛනිජයත් එක්ක ඇපටයිට් ප්‍රතික්‍රියා කරන්නේ. සර්පන්ටයින් ඛනිජයත් එක්ක ඇපටයිට් ප්‍රතික්‍රියා කරන එක තමයි ලංකාවේ කරන්න පුළුවන් හොඳම දේ. එහෙනම් ඔන්න ඕගොල්ලෝ මතක තියාගන්න අම්ල සමග ප්‍රතික්‍රියා කරනකොට පොහොරේ මිල අධික වෙනවා අම්ල ආනයනය කරන්න වෙන හින්දා. හරි, සෝඩියම් කාබනේට් නැති හින්දා ඒකටත් මිලක් වැය හින්දා ඒක කරන්නේ නැහැ. ෆීඩ් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමත් කරන්නේ නැහැ. ලංකාවේ කරන එක තමයි ඇපටයිට් පොර හදනකොට ෆොස්ෆේට් පොර හදනකොට ඇපටයිට් කනිජ එප්පාවල ඇපටයිට් උකුවෙල සර්පන්ටයින් සමග ප්‍රතික්‍රියා කරලා හරි ඇපටයිට් පොර ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරනවා. හරිද? එහෙනම් ඕගොල්ලෝ ඒක මතක තියාගන්න. හරි. එහෙනම් දැන් මේ පොඩි කාරණා කීපයක් තියෙන මේක සම්බන්ධයෙන් මතක තියාගන්න. හරි. එතකොට ශාකවල ෆොස්ෆරස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න තමයි අපි ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්නේ. ෆොස්ෆේට් පොර නිෂ්පාදනය කරන්න ගන්න ඛනිජය තමයි ලංකාවේ ඇපටයිට් ඛනිජය. එතන ඇපටයිට් ඛනිජයේ වර්ග තුනක් තියෙනවා. ක්ලෝරෝ ඇපටයිට් ඊට පස්සේ මොකද්ද හයිඩොක්ස් ඇපටයිට් කියලා. ඇපටයිට් කෙලින්ම භෝග වලට යොදා ගන්න බෑ. කෙටි කාලන භෝග වලට යොදා ගන්න බෑ. දික් කාලන භෝග වලට නම් අවුලක් නෑ. යොදා ගන්න බැරි හේතුව ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාව අඩු වීම. ඒ කියන්නේ ඇපටයිට් ජලයේ දිය වෙලා එළියට එන ෆොස්ෆරස් ප්‍රමාණය ගොඩක් අඩු වීම. ඒ නිසා ඇපටයිට් ජලයේ දියවන පොරක් බවට පරිවර්තනය කරන්න අපිට ක්‍රම 4ක් අනුගමනය කරන්න පුළුවන්. අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම, සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කිරීම, ෆීඩ් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම, මැග්නීසියම් සිලිකේට් සමග ප්‍රතික්‍රියා කිරීම. මේ අනිත් ඒවාට ආනයනයට මිලක් වැඩිපුර වැය වෙන හින්දා පොහොර මිල වැඩි කරන්න වෙනවා. ඒ නිසා ලංකාවේ තියෙනවා හරි මම කිව්වා ඔයගලන්ට උක්වැල ප්‍රදේශයේ තියෙනවා. හරිද? සර්පන්ටයින්. එහෙනම් ලංකාවේ කරන්න හොඳම ක්‍රමය තමයි ඇපටයිට් එක්ක සර්පන්ටයින් ප්‍රතික්‍රියා කිරීම. හරි, ප්‍රතික්‍රියා කරලා ඉවරලා අපිට පොර හදන්න පුළුවන්. ඒතර ඊළඟට පුතේ පොර සම්බන්ධයෙන් ඔයාලට තේරුම් ගන්න තියෙන්නේ ඔය අම්ල එක්ක ප්‍රතික්‍රියා කරාම ඇපටයිට් අපිට තුලිත රසායනික සමීකරණ තුනක් ලියන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ඊට පස්සේ සල්ෆියුරික් අම්ලයට අදාළ. හරි, මම ඒ සූත්‍ර තුන කියලා දෙන්නම් අවසාන වශයෙන්. හරි, ඔන්න බලන්න. එතකොට දැන් ඕගොල්ලෝ පැහැදිලිව දන්නවා ඇපටයිට් කියන එක සූත්‍රය. ඇපටයිට් කියලා කියන්නේ මෙහෙම එකක්. CA5යි FeO4 පිටින් 3යි X එක. ඕක ඇපටයිට්. හරි. එතන මේ X වෙනුවට අපිට ක්ලෝරෝ, ෆ්ලෝරෝ, හයිඩ්‍රොක්සි කියලා එන්න පුළුවන්. හරි. මම ගන්නම් අම්ලයක්. හයිඩ්‍රොක්ලෝරික් HCl සමග ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න හයිඩ්‍රොක්ලෝරික් එක්ක ප්‍රතික්‍රියා කරත් ඊට පස්සේ නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරත් සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරත් මේ ඇපටයිට් ඒකට නමක් කියනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඔන්න නම් මතක තියාගන්න කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්.
කැල්සියම් කියලා කියන්නේ කැල්සියම් එකක් තියෙනවා. ඩයිහයිඩ්‍රජන් කිව්වා මේ සංයෝගය ඇතුලේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ෆොස්ෆේට් කිව්වම ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. එහෙනම් ඔන්න මම මේ සංයෝගය ලියනවා පුතේ මේ දෙකේම මොන අම්ල එක්ක ප්‍රතික්‍රියා කරත් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මේ කැල්සියම් වල ධන දෙක ආරෝපණයක් තියෙන හින්දා සංයුක්තා මාරු වෙලා මෙතෙන්ට පිටින් දෙකක් එනවා. හරි Ca2+ නේ කැල්සියම් 2+ ඉඳලා මෙතන H2PO4- එනවා. එතන මේකේ සංයුක්තා මාරු වෙනවා. සංයුක්තා මාරුණා ඍණාරෝපණය මේක සංයුක්තා මාරු වෙනවා. එහෙම රසායනික සංයෝගයක් හැදේ. සංයුක්තා මාරු වෙලා මෙතෙන්ට මේ දෙක එනවා. එතකොට මේ තියෙන්නේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඕක තමයි ජලයේ දී වෙන සංයෝගය. ඕක අපිට ජලයේ දී වෙන ෆොස්ෆේට් පොර වශයෙන් භාවිත කරන්න පුළුවන් සංයෝගය මේක. එතන මෙතන තියෙනවා ඔයාලට පේනවා පැහැදිලිව ෆොස්ෆරස් තියෙනවා. හරි මේ ජලයේ දී වෙන ස්වභාවයක් තියෙනවා. ඒතර මත ධ්‍යාන අම්ල කොයි එක ගත්තත් මේ සංයෝගය හැදෙනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. හරි. ඊළඟ එක හරිද? තව සංයෝග දෙකක් මේකෙදි හැදෙනවා. ඒක වෙන්නේ මෙතනින්. ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ කැල්සියම් වල ධන දෙක ආරෝපණය තියෙනවා. හරි. දැන් ඒතකොට කැල්සියම් කිව්වයන් පස්සේ අර කලින් වගේ Ca2+ ධන දෙක ආරෝපණය තියෙනවා. කැල්සියම් ධන දෙක ආරෝපණය තියෙනවා. ඊට පස්සේ මෙතන X කිව්වහම මාවිකේ ෆ්ලෝරෝ හයිඩ්‍රොක්සි කලින්. ඒ කියන්නේ X වලට සාමාන්‍ය තියෙන ඍණ ආරෝපණයක් තියෙන X- ඍණ ආරෝපණයක් තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් හරි ධන ආරෝපණය ක්ලෝරින් කියන ඍණ ආරෝපණය. හයිඩ්‍රජන් ධන ආරෝපණය ක්ලෝරින් කියන ඍණ ආරෝපණය. ඊට පස්සේ අපිට හිතාගත්ත ඊළඟට හැදෙන සංයෝග දෙක මේකේ හරි මේ පැත්තේ ධන සහ ඍණ තියෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන ධන කෙනා කැමති මේ පැත්තේ තියෙන ඍණ කෙනාට. ඒ කියන්නේ මේ Ca2+ කැමති Cl- වලට. Ca2+ කැමති Cl- වලට. එතකොට මේ පැත්තේ තියෙන Ca2+ මේ පැත්තේ Cl- එක යනවා. එතකොට පුතේ හැදෙන සංයෝගයේ CaCl2 කියන සංයෝගය. CaCl2 කියන සංයෝගය හැදෙනවා. එතකොට CaCl2 වල හැදෙන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මෙතන මේ සංයුක්තා මාරු වෙනවා. Ca2+ Cl-. හරි. එතකොට සංයුක්තා මාරු වෙලා තමයි CaCl2 හැදෙන්නේ. හරි. එතකොට ඒක මම ඕන්න ලියන්නම් මෙහෙම එන්නේ. හරි. Ca2+ Cl-. එතකොට මේකේ දෙක මෙතෙන්ට යනවා. මේක මෙතෙන්ට යනවා. CaCl2 කියන සංයෝගය හැදෙනවා. ඊට පස්සේ මෙතන X එක කැමති මෙතන H එකට. එතකොට මේ දෙන්නගේ සංයුක්තා මාරු වෙලා HX කියලා එකක් හැදෙනවා. හරි. එහෙනම් ඔන්න අන්තිමට හැදෙන සංයෝගේ HX කියලා එකක් හැදෙනවා. හරි. එහෙනම් ඔයාලට ඕක තමයි අපිට ගන්න පුළුවන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරා නම් ඕක තමයි සූත්‍රය. දැන් මේකක් තේරුම් ගත්තා නම් අනිත් දෙකට ටක් ගාලා ලියන්න පුළුවන්. මේක තුලිත නෑ පුතේ. මේක තුලිත කරන්න ඕන. හරි. ඒතර ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඇපටයිට් මේ තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරා මේ ආවේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් CaCl2 ආවා HX මම ඔයාලට කිව්වා මෙයා කැමති මෙයාත් එක්ක. එතකොට CaCl2 වෙනවා. මෙයා කැමති මෙයාට ධනයිරිනයි. එතකොට එයාගෙන් HX හැදෙනවා. හරි. එහෙම හැදෙනවා. ඊළඟට අපි මේක තුලිත කරන්න බලන්න ඕන. තුලිත කරනකොට මෙහෙම හැමතිස්සෙම මතක තියාගන්න අපි ඇපටයිට් දෙකක් ගමු. ඔය හැම එකේම ඇපටයිට් දෙකක් ගන්නවා. හරි ඇපටයිට් දෙකක්. හරි ඇපටයිට් දෙකක් එක්ක තුලිත කරමු. හරි. එහෙනම් දැන් ඔන්න හොඳට බලන්න ඇපටයිට් දෙකක් වුණාම මෙතන තියෙන ෆොස්ෆේට් ප්‍රමාණය. හරි. මෙතන තියෙන ෆොස්ෆේට් ප්‍රමාණය බලන්න. මෙතන තියෙන ෆොස්ෆේට් ප්‍රමාණය ගත්තාම ඔයාලට පැහැදිලි මෙතන FeO4 පිටින් 3යි මෙතන දෙකක් තියෙනවා. හරි. එතන ෆොස්ෆේට් කියලා කියන්නේ 3 අරක් 2 6ක් තියෙනවා ෆොස්ෆේට්. හරි. මෙතන 6ක් තියෙනවා. මෙතන 3යි මෙතන 2යි කියන්නේ ෆොස්ෆේට් 6යි. FeO4 6යි. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මෙතන මේකේ ෆොස්ෆේට් නෑ මේකේ ෆොස්ෆේට් නෑ ෆොස්ෆේට් තියෙන්නේ මෙතන විතරයි. මෙතන විතරයි තියෙන්නේ. එතකොට මෙතන ෆොස්ෆේට් 6ක් තියෙන හින්දා හරි මෙතන PO4 ඒවා 6ක් තියෙන හින්දා 3 වරක් 2 6ක් තියෙන හින්දා මෙතනටත් 6ක් එනවා.
හැබැයි මෙතන පැහැදිලිව පේන තියෙන එලියම් දෙකක් තියෙන ඉඳ ෆොස්ෆේට් දෙකක් තියෙනවා. එහෙනම් මේකට 6ක් කරන්නම් ඉස්සරහට දාන්න 3ක්. මෙතන 3ක් දාන්න. මෙතෙන්ට 3ක් දාපු ගමන් මේක 6ක් වෙනවා. හරි. එහෙනම් ෆොස්ෆේට් තුලිතයි මෙතන 3/2 6යි. මෙතනත් 3/2 මෙතන එනවා ෆොස්ෆේට් 6. එහෙනම් ෆොස්ෆේට් කියන එක තුලිතයි. ඊළඟට අපි බලන්න ඕන කැල්සියම්. හරි. එතකොට කැල්සියම් මෙතන 5/2 10යි. මේකත් එක්ක තියෙනවනේ 5/2 10ක් තියෙනවා 10ක්. එතකොට කැල්සියම් 10න් මෙන්න මෙතෙන්ට 3ක් තියෙනවා පුතේ. මේක ඉස්සරහා කැල්සියම් ඉස්සරහා 3ක් තියෙන ඉඳන් මෙතන 3ක් තියෙනවා. එහෙනම් කැල්සියම් 3ක් තියෙනවා තුලිත. හරි. එතකොට මේ පැත්තේ ඔක්කොම 10ක් තියෙනවා. මෙතන තියෙන්නේ 3යි. මෙතන කැල්සියම් තියෙන හින්දා මෙන්න මෙතෙන්ට අපි දානවා 10ක් වෙන්න 7ක්. 7ක්. එහෙනම් මෙතන 7යි 3යි 10ක් එනවා. එතන 7යි 3යි කැල්සියම් 10යි. එහෙනම් කැල්සියම් 10ට කැල්සියම් 10ක් හරි. හරි. ඊළඟට ඔයාලට පැහැදිලිව මෙතන Cl2 කියලා තියෙන එහෙනම් 7/2 14ක් එනවා ක්ලෝරින්. එහෙනම් මෙතන ක්ලෝරින් 14ක් වෙන්නම් මේක ඉස්සරහට 14ක් දානවා. එතකොට ක්ලෝරින් 14 තුලිතයි. ක්ලෝරින් 14 තුලිතයි. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් තියෙනවා 14ක්. හයිඩ්‍රජන් 14ක් තියෙනවා. අපි බලමු මේ පැත්ත තුලිත වෙන්නේ කොහොමද කියලා. මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒක දෙකෙන් වැඩි වුණාම එතකොට හයිඩ්‍රජන් දෙවරක් දෙක 4යි. මේක 3ෙන් වැඩි කරාම 4 3 12යි. එතකොට හයිඩ්‍රජන් ඔක්කොම තියෙනවා 12ක්. එතකොට මෙතන 14ක් තියෙනවා. එහෙනම් මෙතන 12යි තියෙන්නේ 14ක් එන්න මේක ඉස්සරහට අපි දෙකක් දාන්න. ඕක ඉස්සරහට දෙකක් දාන්න. ඒක ඉස්සරහට දෙකක් දැම්මම හයිඩ්‍රජන් 14 හරි. එතකොට මේක ඉස්සරහට දෙකක් තියෙනද x ඒවා දෙකක් තියෙනවා. එහෙනම් මේ කෙලින්ම x ඒවා දෙකක් තියෙනවා. එහෙනම් ඔයාලට ඔහොම තමයි තුලිත කරන්න වෙන්නේ. එතකොට මේ තියෙන්නේ අනිවාර්යෙන් ඇපටයිට් දෙකක් තමයි අපි ගන්නෙ. හයිඩ්‍රොක්ලෝරික් අම්ල, කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් CaCl2HX. හරි. ඔන්න බලන්න අනිත් දෙක ඔයිට සාපේක්ෂව ටක් ගාලා ලියන්න පුළුවන් මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. ඔන්න ඇපටයිට් ලියා ගන්න. Ca 5යි FeO4 fitting 3යි X ධන මම මෙතන ගන්නම් H2SO4 කියලා H2SO4 කියලා කොහොමද පුතේ මේ සංයෝගය හැදෙනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් අනිවාර්යෙන් හැදෙනවා ඒක නැතුව ඉන්නේ දැන් අපි බලන්න ඕන මේත් එක්ක හැදෙන සංයෝග දැන් ඔයාලට මම කිව්වා කැල්සියම් ධන දෙකේ ආරෝපණය මේකේ තිබ්බා වගේ තියෙනවා X වින ආරෝපණය තියෙනවා එහෙනම් මෙතන තියෙන එක බලන්න ඕන මෙතන තියෙන්නේ H+ හරි H+ එකයි SO4 2- කියන එකයි. එතකොට කලින් වගේ මෙයාගේ කැල්සියම් ධන දෙක ආරෝපණය මෙතන විකට් වෙනවා X ඍණ ආරෝපණය. හරි. එහෙනම් මේ කැල්සියම් ධන දෙක ආරෝපණය හරිද? මෙන්න මෙයත් එක්ක සම්බන්ධ වෙනවා මේ කැල්සියම් ධන දෙකේ ආරෝපණය සම්බන්ධ වෙනවා මෙන්න මෙයත් එක්ක. හරි. එතකොට කැල්සියම් ධන දෙක මේකේ තියෙනවනේ මේක. එතකොට මේ තියෙන කැල්සියම් 2+ කැල්සියම් ධන දෙක සම්බන්ධ වෙනවා SO4 2- එක. හරි. එතකොට මේකේ දෙකට දෙක කැපිලා ගියාන් පස්සේ උදේ මෙයා ධන මෙයා ඍණ මෙතන හැදෙනවා සංයෝගයක් CaSO4. CaSO4 කියන එක හැදෙනවා. CaSO4 කියන එක හැදෙනවා. කලින් වගේම මේ H එකයි මෙතන තියෙන X ඍණ ආරෝපණයයි. හරි. X ඍණ ආරෝපණය සම්බන්ධ වෙලා HX හැදෙනවා. හරි. HX කියන එක හැදෙනවා. හරි දැන් මේක තුලිත කරන්නේ කලින් වගේ මෙතෙන්ට දෙකක් දානවා හරි මම කිව්වා ඇපටයිට් දෙකෙන් පටන් ගන්න ඇපටයිට් දෙකක් වුණාම ෆොස්ෆේට් තියෙන්නේ මෙතන විතරයි එහෙනම් කලින් වගේ මෙතෙන්ට තුනක් දානවා මොකද ෆොස්ෆේට් මෙතන 6යි 3/2 6යි මෙතන 6ක් වෙන 3/2 6යි ඒතර කැල්සියම් මෙතන 3ක් එනවා එතන මෙතන 7 මේ 5/2 10යි කැල්සියම් මෙතන 3ක් එනවා එහෙනම් මේක ඉස්සරහට 7ක් දානවා 7ක් දැම්මම පස්සේ එතන කැල්සියම් තුලිතයි ඊට පස්සේ SO4 එනවා මෙතන 7ක් SO4 7ක් එන හින්දා මේ ඉස්සරහට අපි 7ක් දානවා SO4 7ක් ගන්න හරි SO4 7ක් ගන්න මේක ඉස්සරහට අපි 7ක් දානවා හරිද ඊට පස්සේ SO4 7ක් එනවා මෙතන 4ක් කීයද 14යි හයිඩ්‍රජන් ඔකට මම කල්ලොක්කුවා මෙතන කීයක් තියෙනවද හයිඩ්‍රජන් 12ක් තියෙනවා එහෙනම් මැද දෙකට මෙතන දෙකක් දැම්ම වැඩේ ඉවරයි ඔන්න සමීකරණය තුලිතයි ඊට පස්සේ අපි බලමු HNO3 එක ඒත් ඔහොමයි අපි බලමු පිටින් 3යි X එක ඇපටයිට් HNO3 කොහොමද එනවා අර සංයෝගේ කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් මේක එනවා ඊළඟට අපි බලන්න ඕන ඕනකෙන්ට මේක තේරෙනව මහලු දෙයක් නෙමෙයි හරි
මේකේ එතකොට මේකේ එන සංයෝගය තමයි H+ උයි NO3- එකයි. හරි. එතන මෙතන තියෙන කැල්සියම් 2+ එක මෙතන NO3- එක ගියාන් පස්සේ CaNO3 එනවා. හරි. CaNO3 එනවා. හැබැයි NO3 වල දෙකක් තියෙන හින්දා ඒ දෙක මෙතෙන්ට එනවා. ඒතර කලින් වගේම අතන X එකයි මෙතන H එකයි HX එනවා. HX එනවා. එහෙනම් කලින් වගේම අපි ගන්න මේවා දෙකයි. ඇපටයිට් දෙකයි ගන්න. ඇපටයිට් දෙකක් එක්ක මෙතන ප්‍රතික්‍රියා කරාම මෙතන ෆොස්ෆේට් මෙතන විතරයි තියෙන්නේ. ඉස්සරහට 3ක් දානවා. තුලිතයි. එහෙනම් මෙතන පස්වරක් දෙක 10ක් තියෙනවා. මෙතන කැල්සියම් 3යි. ඔක්කොම 10ක් තියෙන හින්දා මෙතන 7ක් දානවා. ඊට පස්සේ NO3 4ක් දෙක කීයද 14ක් තියෙනවා. ඒ නිසා මෙතන NO3 වලට 14ක් දානවා. 14ක් දානවා. ඒතර හයිඩ්‍රජන් 14ක් එනවා. 12ක් මෙතන තියෙනවා. එහෙනම් මෙතන දෙකක් දානවා. සමීකරණය තුනයි. ඔන්න ඔයාලට මතක තියාගත්තා නම් හරි. මේ තියෙන්නේ අම්ල සමග ප්‍රතික්‍රියා කරාන් පස්සේ තුලිත සමීකරණ ටික නැවත පාරක් බලන්න. එතකොට ඔයාලට මේක හොඳටම පැහැදිලි වෙයි. මම මේ කියපු විදිහට තුලිත කරගන්න. හරිද? එතකොට මේ තියෙන්නේ අර අපි නිෂ්පාදනය කර පොහොර වර්ගයේ මේ තියෙන්නේ පොහොර මේකේ නම තමයි කැල්සියම් ඩයිහයිඩ්‍රේට් ෆොස්ෆේට්. හරි. එතකොට පුතේ පොහොර නිෂ්පාදනය උතරින් ඉවර වෙන්නේ නැහැ. මේ හදන පොහොර අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ඇපටයිට් පොහොර හැදුවාම ඒ හදන පොහොර වල තියෙන හරි අර ජලාකර්ෂක ස්වභාවය වැඩි. ජලාකර්ෂක ස්වභාවය කියන්නේ අර වායුගෝලයේ තියෙන ජලය ආකර්ෂණ කර ගැනීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප උරා ගන්න හැකියාව වැඩි. ඒතකොට පොහොර තෙත ගතියින් තමයි තියෙන්නේ. ඒතර ඔය පොහොරවල තෙත ගතිය නැති කරන්න අන්තිමේට ඇමෝනියම් ලවණ එකතු කරනවා. හරි අන්තිමේට ඇමෝනියම් ලවණ එකතු කරනවා. එහෙනම් ඕගොල්ලොන්ට මේක සාරාංශයක් වශයෙන් කිව්වොත් ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයේ පළමු පියවර තමයි ලංකාවේ දැන් ওই ක්‍රමයට ගත්තොත් ඇපටයිට් ඛනිජය කුඩු කිරීම. පළවෙනි පියවර ඇපටයිට් ඛනිජය කුඩු කිරීම. ඊට පස්සේ අපි මේ කියන අම්ල සමග ප්‍රතික්‍රියාව ගත්තොත් මෙන්න මේ කියන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කිරීම. අම්ල සමග ප්‍රතික්‍රියා කිරීම. ඊට පස්සේ අම්ල සමග ප්‍රතික්‍රියා කරලා අපි ගන්න සංයෝගය තමයි මොකද්ද? කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් ලබා ගැනීම. ඒක ලබාගෙන අන්තිමේටම පොහොරවල තියෙන ජලාකර්ෂක ස්වභාවය අඩු වෙන්න ඇමෝනියම් ලවණ එකතු කරනවා. එහෙනම් ඔන්න ඕක තමයි ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කියන්නේ. ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කියන්නේ. ඒකේ තව පොඩි කාරණා දෙකක් තියෙනවා. ඒකත් මම කියන්නම් අවසාන වශයෙන්. අපිට පුතේ මේ අවශ්‍ය ප්‍රමාණයට අම්ල දාලා දැවට පැහැදිලි මෙතන 2යි ස්ටොකියෝමෙට්‍රික් අනුපාතය මේ CL 14යි මෙතන 7යි අනුපාතය මෙතන 14යි අවශ්‍ය ප්‍රමාණයට අම්ල දාලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා නම් අපි නමක් කියන පුතේ පූර්ණ අල්පාම්ලණය කියලා. පූර්ණ අල්පාම්ලණය කියලා අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් දාලත් අපිට ප්‍රතික්‍රියාව සිද්ධ කළ සංයෝගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අම්ල අඩුයි නම් අම්ල හිඟයි නම් අම්ල අඩුවෙන් දාලත් ওই ප්‍රතික්‍රියාවක් සිද්ධ කරගන්න පුළුවන්. අන්න එහෙම වුණොත් අපි නමක් කියනවා පාර්ශවික අල්පාම්ලණය. එහෙනම් පූර්ණ අල්පාම්ලණය කියන්නේ අම්ල අවශ්‍ය ප්‍රමාණයට දාලා ප්‍රතික්‍රියාව සිද්ධ ගන්න එක. අඩුවෙන් අම්ල දාලා ප්‍රතික්‍රියාව කරගන්නවා නම් ඔකට අපි නමක් කියනවා පාර්ශ්වික අල්පාම්ලණය. හරි. එහෙනම් ඔන්න ඔය කාරණා ටික තමයි ෆොස්ෆේට් පොහොර සම්බන්ධයෙන් තියෙන්නේ. හරිද? ඒතර ඔයගොල්ලෝ තව අමතර දැනුම හොයාගන්න තව කරුණු එකතු කරගන්න මම කියවේ අවශ්‍යම කාරණා ටික මම නැවත සාරාංශයක් ඉදිරිපත් කරනවා. මෙහෙම ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන්නේ ශාකවල ෆොස්ෆරස් අවශ්‍යතාව සඳහා ලංකාවේ ෆොස්ෆරස් නිෂ්පාදනය කරන ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන්න භාවිත වන ඛනිජ ඇපටයිට් වර්ග 3යි ක්ලෝරෝ ඇපටයිට් ෆ්ලෝරෝ ඇපටයිට් හයිඩ්‍රොක්සි ඇපටයිට්. හරි. ඇපටයිට් කෙටි කාලන භෝග වලට සුසු නැහැ. ඒකට හේතුව ජල ද්‍රාව්‍යතාව අඩුයි. ඇපටයිට් ජලයේ දිය වෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් ජලයේ දිය වෙන්නේ 100ට. හරි. සාමාන්‍යයෙන් 5 ඉඳලා සාමාන්‍යයෙන් 6 වගේ වෙනකම් පොඩි ප්‍රතිශතයක් තමයි ජලයේ දිය වෙන්නේ. ඒ නිසා හරිද? ඇපටයිට් කෙටි කාලන භෝග වලට සුසු නැහැ. දික් කාලන භෝග වලට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඇපටයිට් කෙටි කාලන භෝග වලට සුසු පරිසරය යොදා ගන්න නම් අපි ඒකට ක්‍රම 4ක් භාවිතා කරනවා. අම්ල සමග මිශ්‍ර කරා. හරි. ඊට පස්සේ සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ සර්පන්ටයින් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ෆීඩ් වල ඇති කාබනික අම්ල සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ලංකාවේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මොකද්ද? සර්පන්ටයින් සමග ප්‍රතික්‍රියා කිරීම. නැත්නම් මැග්නීසියම් සිලිකේට් සමග ප්‍රතික්‍රියා කිරීම. අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් හැදෙන જાතිය නම තමයි කැල්සියම් ඩයිහයිඩ්‍රේට් ෆොස්ෆේට්. මෙන්න සූත්‍ර ටික මම කියලා දුන්නා. පොහොර හදලා අම්ල සමග ප්‍රතික්‍රියා අන්තිමේට අපි ඇමෝනියම් ලවණ එකතු කරලා ඉවරලා
පොර නිෂ්පාදනය කරනවා. ඔයාලට තව නම් තියෙනවා. හරි. ඒතර ඔයාලට මම කෙටියෙන්ම අවශ්‍යම කාරණා ටික පැහැදිලි කරේ. හොඳට අහගන්න. තව කරුණු එකතු කරගන්න. අපි ඊට පස්සේ තව වීඩියෝ එකකින් ඉදිරියේදී හමු.